YouTube channel देखो पुल तेमुने कोम හයි හයි කොහොමද ඔයාලට සතුටින් සනීපෙන් ඉන්නා නේද? ඉතින් අද මම තවත් ලස්සන vlog එකක් ගෙනාවා. ගෙස් කරන්න මම මේ කොහෙද යනවා ඇත්තේ කියලා. අපි ඉස්සරහදී බලමු මම මේ කොහෙද යන්නේ කියලා. ඉතින් මේ අවුරුදු දවසට කලින් දවසේ තමයි මම මෙහෙ යන්නේ. අවුරුද්දට මම ගෙදර නැහැ. අද මේ සැරේ අවුරුදු වලට මම ඉන්නේ එහෙ. අපි බලමු මම කොහෙද යන්නේ කියලා. Hi guys, welcome to my YouTube channel. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. එතකොට මම ආව පුංචි ළඟට මේ අවුරුදු සමරන්න අපිට අවුරුදු නෑනේ. ඒ නිසා අපි ආවා පුංචි ළඟට. අපි කියන්නේ මම විතරයි. මේ අද අපි මොකද කරන්නේ? ඊට පස්සේ කෑමක් හදනවා පුංචි. ඒ මොනවද කියලා බලමු. එතකොට පුංචි ළඟේ ගෙදර තියෙන ෆාම් එකක්, ෆිෂ් ෆාම් එකක්. අපි ඒකත් බලමු. පොද වැස්සක් වැටුනාම අපි තව ලං වෙනවාද? අද පුංචිගේ බුරියානි කණ්ඩායි යන්නේ. මේ තමයි මොනවද පුංචි? කොත්තමල්ලි කොළ, චිකන්, තක්කාලි, ලුණු, යෝගට්. එතකොට මේ සුවඳ වෙන්න එනසාලුයි කුරුඳුයි කරාඹු නැටි. බිත්තත් තම්බ ගන්නවා. ඊට පස්සේ මේ තමයි අපේ කුක්. දැන් ගන්න එපා. කෑල්ලක් යන දාන්න. එතකොට මේ තමයි අපේ කෑල්ලනේ. එයා තමයි අපේ කුක්. මේ තමයි අපිට රසට හදලා දෙන්නේ අපේ පුංචි. බිරියානි එක රස පදමට ගන්නේ අපේ පුංචි. මේ ආකාරයට ඔක්කොම දාගන්න. කුකින් පුංචා. දාන්න. මේක සාමාන්‍ය ඉදීගෙන එනකොට දාන්න පුළුවන්. නැත්නම් දැන් මේකට දාපුවා. ඔය දෙකට දාපුවම හරියි. ඊට පස්සේ අපි තව රස වැඩි කරගන්න චිකන් කියුබ්ස් දෙකක් දානවා. චිකන් කියුබ්ස් දෙකක් දානවා. අපේ චූටි අයියා. චූටි අයියා කන්නේත් අද බිරියානි. කුකුල් චූටි අයියා. මෙයා ගිරවෙක් නෙවෙයි, මෙයා කුකුලෙක්. ගෑල් ළමයි පේන්න බෑ. මොනවද කියන්න තියනවද? ඔයා කියන්න මේ දැන් අපි පුංචි මුණ එක සැරයක් තිබ්බ බීචින් එක නෑනේ. දැන් පුංචි ලස්සනයි. ඔයාලට මතකයි නේද මූණ කාගෙන හිටපු පුංචි? ඔව් ඒ බීචින් ගාන නෙවෙයි ડોක්ටර් කෙනෙක් බෙහෙත් දීලා හරි ડોක්ටර් කෙනෙක් ගාන ගිහලා බෙහෙත් ගන්න කියලා තමයි කියන්නේ. මූණට බෙහෙත් ගන්නකොට. දැන් අපේ බිරියානි එක හැදෙනවද? මේ ආවම එක රංගපාන සීන් එකක් තමයි තියෙන්නේ. මේ දුවත් ආවම. ඇයි YouTube channel එක ෆෝන් එක උස්සගෙන අම්මා කියනවා
යන දුව ෆෝන් එක උස්සගෙන හිමිට කතා කරකතු තනියම යන්නේ. එයාලට එපා වෙනවලු වෙලාවට. අන්න ඕකයි ප්‍රශ්නේ. නෝකයි ප්‍රශ්නේ. දුව YouTube channel කරන්න ගිහින්. අපි කමු බිරියානි. පේනවනේ චණ්ඩිය ඇයි කියලා අහනවා. බලන්න ඔයාලත් මං වගේ කන්න කලින් ෆොටෝ 100ක් විතර අරගෙන කන අයටත් කැම එක එපා වෙනකන් ෆොටෝ ගහන කෙනෙක් නම් කහ පාට කාඩ් 3ක් දාන්න. යන්නේ මෙහෙ අවුරුදු මේසේ. ඉතින් අද මේ අවුරුද්දට මම මෙහෙනේ. ඉතින් අපිට අවුරුදු නෑ මොකද අප්පච්චි නැතිලා අවුරුදු 4ක්. ඒ අප්‍රේල් 6 නැති වුණේ. ඉතින් අප්පච්චි නැති අවුරුදු ඇත්තටම තේරුණේ ඕනේ නැහැ. ඒ නිසා මම මෙහෙ ආවා. ඔයාලා දැක්කද? එතකොට මම හැම වෙලේම නේල්ස් පෙන්නනවා. ඒ මගේ නේල්ස් වල කලර් එක දැම්ම මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඉතින් මම ඒක හැම වෙලේම පෙන්නනවා. ඔයා මේක බලනවා. ඔයාට thank you. ඒ වෙලාවේ ෂූට් එක කරලා රිමූව් වෙලා හැබැයි ලස්සනයි. පුංචිලා ගහේ ඇපල්. බාප්පා ඇපල් ගහක් හදලා ඒකේ චූටි ඇපල් ලැබිලා ටිකක් පෙයාස් රහක් එන්නේ ගෙඩියේ. දැන් අපි යම් බාප්පලා ගෙදර තියෙන ඇක්වේරියම් එකක්. මේ පේන නම් ගප්පි දැන් යම් රේන්බෝ ඇක්වේරියම් එකක් බලන්න. අපේ තමයි එන්නේ අර ඉස්සර මම පෙන්නනවා ලකුවයි. අපි යම් බාප්පා වැඩ කරන තැන බලන්න. සඳවතේ ඔබ මගේ මගේ කියාලා අහස මේ රේන්බෝ වර්ග මේ ඉන්නේ රෙඩ් රේන්බෝ. මේ අතවිල්ල මාළු බලන්න. මේ හැරේ ඉන්නේ බ්‍රීඩ් කරපු පැටව්. මේ ගොස් වලින් තමයි යාලා අර පල්ලෙහාට මෙල්ලා තියෙන කෙඳි වල තමයි යාලා බිත්තර දාන්නේ. ඒව බ්‍රීඩ් වෙලා චූටි පැටව හැදලා තියෙනවා. ඒත් රේන්බෝ. ඒක වෙරයිටි විදිහට තමයි ඔය ටැංකිය වින් කරලා තියෙන්නේ. නේ මේ බ්‍රීඩ් කරපු පැටව්. බාප්පා මෙයාලගේ නම මොනවද? නම මොනවද? මෙයාලා නම මොනවද? නම මාළුවාගේ නම මොකද්ද? බොබ් මාළුද? ඈ මොන මාළුද? රේන්බෝ. රේන්බෝ නේ. හරි. ඕනේ අය කියන්නේ අපේ බාප්පගේ ෆාම් එකෙන් ඔයාලට රේන්බෝ ගන්න පුළුවන්. රේන්බෝ මේක බෝස්මන් එහෙම කියන්නේ. ඔයාලත් කොළඹ ආවට ඉන්නවා නම් මෙතනින් ගන්න පුළුවන් රේන්බෝ වර්ග. දුර පළාතට කියන්නත් පුළුවන්. හැබැයි අර ඔක්සිජන් ප්‍රශ්නින්ද තමයි මම කියන්නේ. මේ තමයි මේ පේජ් එක. මේ නම්බරයට කෝල් කරලා ඔරයිටි 5ක් ඉන්නවා. ඔයාලට ඕනම සයිස් එකෙන් මේ බ්‍රීඩ් කරපු මාළු ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කෑ ගහලා අහන්නේ මම ඇත්තට මේ මාළු වර්ග නම දන්නේ නැහැ.
ඉතින් මේක බාප්පගේ පර්මනන්ට් ජොබ් එක නෙවෙයි. බාප්පා පොලිස් DIG කෙනෙක්. එයා චූටි කාලේ එයාට මේ අම්මයි තාත්තයි මාළු ඇති කරන්න දීලා නෑ. ඉතින් චූටි කාලේ තිබ්බ ආසාවක්ලු මාළු ඇක්වරියම් එකක් දාන්න. ඉතින් එහෙම හිතලා තමයි බාප්පා දවසක මම මෙහෙම කරනවා කියලා හිතපු මේ ටාගට් එක තමයි මේ දැන් මේ ලස්සන ප්‍රොජෙක්ට් එකක් විදිහට යන්නේ. මේ මාළු ලංකාවේ විතරක් නෙවෙයි පිටරටටත් එක්ස්පෝර්ට් කරනවා. මම කියන්නේ ඉතින් ඇත්තටම තමන්ගේ ආසාවක් තියෙනවා නම් ඒක වයස අදාළ නෑ. සමහරට ආර්ථික ප්‍රශ්න තියෙයි. ඒ වුණාට අපිට පුළුවන් කාලයක් යනවා. එතකන් අපේ ඩ්‍රීම්ස් අපි ආස දේවල් කොහොමද ඉෂ්ට කරගන්න ඕනේ. මම ඒක ඉගෙන ගත්තේ අපේ බාප්පගෙන්. මොකද අපි ආස කරන දේවල් ඒ වෙලාවෙම ලබා ගන්න බැරි වුණත් අපේ ජීවිතේ කොයි හරි දවසක ඒක ඉෂ්ට කරගන්න එක තමයි මේන් ටාගට් එක. එතකොට මගේ අම්මේ මගේ අප්පච්චි බාප්පා මේ තුන්දෙනා තමයි ඇත්තටම මම දැක්ක මගේ මේකෙන් උත්සාහවන්තයෙන් ජීවිතය ජයගත්ත එකම තුන්දෙනා. ඉතින් මම ඔයාලටත් කියන්නේ මොකක් හරි ටාගට් එකක් තියෙනවා නම් අපි ඒක කොහොම හරි ඉෂ්ට කරගන්න මහන්සි වුණොත් අපිට පුළුවන්. චේතනා මොදුවන රෝචනා स्वप्न मत मोरना यावना प्रेम पारना राग मन रहसे पावी गया. මෙතනදී මේ කරන්නේ දැන් අලුතින් වතුර වලට දාන්න හදන්නේ. ඒ නිසා මේල් ෆීමේල් වෙන් කළා තමයි මේ වෙනම දාන්න හදන්නේ. මේ බලන්නකො අපේ චූටි පුතා කරන වැඩේ. එයා බිත්තිය කනවා යාසේ. එයාගේ අම්මා කන්න දීලා නැහැ මේ කොල්ලට. ඉතින් මෙහෙම තමයි අද බ්ලොග් එක ඉවර කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට බෝරින් නැතුව ඇති කියලා. අඩුපාඩු ඇති, වැරදි ඇති. ඒවා හදාගෙන ඉදිරියට යමු. මොකද මම YouTube එකට අලුත් කෙනෙක් නේ. ඉතින් මගේ channel එකට ඔයත් අලුත් කෙනෙක් නම් මම ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. එතකොට මගේ පරණ යාළුවන්ට මම කොහොමද ආදරේනේ. ඉතින් මම යාළුවගෙනුත් ඉල්ලනවා දිගටම මගේ vlog මේ විදිහටම එකතු වෙලා ඉන්නේ කියලා. මම මේ එකතු කරගන්නේ ලස්සන memories. මොකද මේ අය සමහර විට අපි ළඟ පස්සේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මට හිතෙනවා දවසක මගේ මේ එකතු කරන දේවල් මට ඇත්තටම වටී කියලා මට මේ channel එක පටන් ගන්න තිබ්බේ මගේ අප්පච්චි ඉන්නකොට. එහෙනම් එයාත් එක්ක ඒ ගස් ගත කරපු ලස්සන මතකයනොත් මේ වගේ එකතු වෙලා තියෙනවානේ. ඉතින් කමන්නේ තවත් අපි මේ වගේ ලස්සන vlog ටිකක් එකතු කරගමු. එහෙනම් මෙච්චර වෙලා මගේ vlog එක බලුවට හැමෝටම thank you. ආයෙත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. bye.